ගරු ස්වාමීන් වහන්සේ ආස්වාදයේ තුලට කොටු වෙලා මෙවැනි අසභ්‍ය දෙයට යොමු වන තරුණ තරුණියන්ට දරුවන්ට අත්වන ඉරණම ඉතාමත් සෝචනීයයි නේද? අනිවාර්යයෙන්ම ඒවා කරන කෙනා ධර්මයේ තුලට යන්නේ නැහනේ. ධර්මයේ සිල්පද ආරක්ෂාවකට යන්නේ නැහැ. මොකද ආස්වාදයේ තුලමයි ජීවත් වෙන්නේ. ඒතකොට ඒ ආස්වාදයේ තුල ජීවත් වෙද්දී මෙලොව වශයෙන් ඒගොල්ලෝ පිරිහීමටපත් වෙනවා. මෙලොව වශයෙන් පිරිහීමටපත් වෙනවා කියන්නේ සදාචාරාත්මක භාවයෙන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා යනවා. ඒ සදාචාරාත්මක භාවයෙන් අපේ සීලාචාර ධර්ම සදාචාර ධර්ම අපේ සංස්කෘතියෙන් ඒගොල්ලෝ පිරිහෙන්න නෝනා. ඒ පිරිහෙන මොහොතක් පාසා ඒගොල්ලෝ මුළු සමාජයටම ද්වේෂ කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද අපි දිහා අතීතයේ අපේ ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තෝ සියල්ලම නෝනා දෙවිවරු වෙලා අමනුෂ්‍ය වෙලා අපි දිහා බලන් ඉන්නවා. මොකද ඒගොල්ලෝ ආරක්ෂා කරලා දුන්න සදාචාරයේ සීලාචාර ධර්මයන් ඒගොල්ලෝ අපිට ආරක්ෂා කරලා දුන්නා. වෙන කවුරුත් නෙමෙයි අපිට මේවා ආරක්ෂා කරලා දුන්නේ. සමාජයේ මේ අපේ සංස්කෘතිය සීලාචාරකම් වැදගත්කම් මේ සියල්ල අපිට ආරක්ෂා කරලා දුන්නේ අපේ අතීතයේ හිටිය වැඩිහිටිය මුතුන් මිත්තෝ. එතකොට ඒගොල්ලෝ ආරක්ෂා කරපු දේ මේ මොහොතේ රැකගැනීමේ ආරක්ෂකයා බවට පත් වෙන්නේ කරුණ පරපුරමයි. වෙන කෙනෙක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට අර අතීතයේ හිටපු අය මේවා ආරක්ෂා කරගෙන මෙතෙන්ට ගෙනත් දුන්නා. එතකොට මේ ගෙනල්ලා දුන්න දේ ඒ අය දුර්වල කරගන්නවා නම් ඒ අය විනාශ කරගන්නවා නම් ඕනා. ඒ විනාශ කරගන්න මොහොතක් පාසා එක පැත්තකින් අර අතීතයේ මේවා ආරක්ෂා කරලා දිව්‍ය ජීවිත ගත කරන යක්ෂ ජීවිත ගත කරන අමනුෂ්‍ය ජීවිත ගත කරන අය නිරේතුරුව මේගොල්ලෝ කෙරේ ද්වේෂය ඇති කරගන්න. තේන්න? ඒක අපිට පේන්නේ නැහැ. ඒ තරුණ පරම්පරාව කෙරේ තියෙන බලවත්ම අනතුරු ඒකයි මුලින්ම. ඒක අපේ ඇසට පේන දෙයක් නෙමෙයි. ඒක කවදා හරි අපි දකින්න නම් සමාධියේ ඇස ප්‍රඥාවේ ඇස ලබන්න ඕන. ඒ ඇස ලබන වෙලාවේ අපි දකිනවා මේ වර්තමාන මොහොතේ සමාජයේ තරුණ පරම්පරාව මේ කාම ඡන්දයන් උදෙසා ඇදී යන වේගය දකිද්දී අර අමනුෂ්‍ය අර දෙවියෝ නෝනා බලවත් ආකාරයට අකුසල් කරගන්න. ගැටෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මෙවැනි අසභ්‍ය දේ ප්‍රිය කරන අමනුෂ්‍ය කොටස් ඉන්නවා. මේ අමනුෂ්‍ය කොටස් තවදුරටත් තරුණ තරුණියන්ව තමන්ගේ ගොදුරු බවට පත් කරගන්නවා නේද ස්වාමීන් වහන්සේ? ඒ කණ්ඩායම් දෙකම තියෙනවා. තේරෙනවද? එක පැත්තකින් ඒගොල්ලෝ මේ පීඩාවට පත් වෙනවා, දේශයට ලක් වෙනවා. අනිත් පැත්තෙන් ඕනා මේවාට කැමති පිරිසක් ඉන්නවා. මේ මනුස්ස ලෝකේ කාමච්ඡන්දයන්ට කැමති, කාමයන්ට විකෘති කාමයන්ට කැමති අය වගේ අමනුෂ්‍ය ලෝකෙත් එහෙමයි. දැන් අපි බලමු ඉස්සර දැන් කෙනෙක් නාන තොටු පොලක් ගත්තාම නැත්තම් ඔය ගෝල් ෆේස් එකේ ඒ කාලේ අපි දකිනවා ඔය කොහේ හරි දෙන්නේ ආදරය කරන තැනදී කවුරු හරි හැංගිලා බලන් ඉන්නවා. ඒතකොට දැන් බලන්න සමහර අවස්ථාවල අර තදබද තියෙන අවස්ථාවල බස් එකකට යන්න බෑ කාන්තාව. විකෘති කාමාශාවන් තියෙන අය දුම්රියක යන්න බෑ. සමාජයේ නිදහසේ යන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට මෙවැනි විකෘති කාමාශාවන් දරාගත්ත අය නෝනා මැරෙන වෙලාවේ කාමාශාවන් උපාදානය කරගෙන අර විකෘති අමනුෂ්‍යයන් හැටියට උපදිනවා. දැන් සමහර බස්වල මේ විකෘති අමනුෂ්‍ය යනවා.